කොහොමද යාළුවනේ ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ටික කාලයක් මට ඔයගලන්ට වීඩියෝස් ගේන්නත් බැරි වුණා. ඉතින් ඒකට සමා වෙන්න. ඉතින් ජීවිතේට නොයෙකුත් ප්‍රශ්න කරදර එනවනේ. ඉතින් ඒ වගේ කාලයක් තමයි පහුගිය කාලවල මටත් තිබ්බේ. ඉතින් ඒ නිසා තමයි ගොඩක්ම මට වීඩියෝස් එහෙම අප්ලෝඩ් කරගන්න බැරි වුණේ. ඉතින් මේ ඇයි මේ මාසේ දවසක් මට දිනේ නම් හරියට මතක නැහැ. ඉතින් එදා මම නැන්දලා ගෙදර ආවා. මොකද අපි බණ්ඩි අම්මලාට ප්‍රෙග්නන්ට් අම්මලා වගේකට පොඩි කෑම වේලක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ දවසේ හොඳට වහිනවා. ඉතින් උදේට බතල තම්බලා කාලා වැඩ පටන් ගන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් නැන්දලා තමයි නැන්දයි ආච්චි එකතු වෙලා තමයි ඉතින් ඒකේ වැඩ කරන්නේ. ඉතින් මමත් ගියා පොඩි සපෝට් එකක් ඒගොල්ලන්ට දෙන්න. ඉතින් ඔය පේනවනේ මේ දවසේ නම් හොඳටම දවසේම වහිනවා, කළු කරලා හොඳටම වහිනවා. ඉතින් දැන් අපි හදන්නේ උදේම 12 වෙනකොට අපි කැම ටික දෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා උදේම ඉතින් ඉක්මනට හදාගන්න තමයි හදන්නේ. අපි මේ හදන්න හිතාගෙන ඉන්නේ තලපත් මාළු හදලා, පොලොස් හදලා, කොළමැල්ලුමුකුයි, පපඩංනුයි, පරිප්පුයි තමයි අපි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ওই විදිහට අපේ ආච්චි තමා හදන්නේ. ඉතින් යාගේ කෑම ගොඩාක් රසයි. යාගේ තලපත් හොද්ද එහෙම මම ප්‍රෙග්නන්ට් කාලෙත් ගොඩක් කෑවා. ඉතින් යා මටත් හදලා දීලා තියෙනවා. ඉතින් හරිම රසයි. ගෙදර ඉන්න දවස්වලත් එයා තමා ඉතින් හදලා දෙන්නේ. ඉතින් මම අම්මා ගාවට වඩා හිටියේ ආච්චි ගාවනේ පොඩි කාලේ ඉඳලා. ඉතින් එයාගේ තලපත් හොද්ද හැම තිස්සෙම එයා හදනවා. ඉතින් හරිම රසයි හොද්දක් ඒකත්. ඉතින් එයා කෑම ගොඩාක්ම රසයි. ඉතින් ওই විදිහට තලපත් හොද්දත් හදලා ඒක ඉතින් ওই විදිහට ආච්චි තමයි හදන්නේ. මොකද අපි හදනට වඩා එයා හදන විදිය ගොඩක් රසයි. මේ වගේ ප්‍රෙග්නන්ට් කට්ටියකට මටත් ආසාවක් තිබ්බා. ඉතින් කැමට් වේලක් දෙන්න. ඉතින් ඒක මට කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා නැන්දලා ඉතින් දෙන එකට මම ගිහිල්ලා චුට්ටක් උදව් වෙන්න ඕනේ කියලා. ඔය විදිහට ඉතින් කෑම ආච්චි තමයි ඔක්කොම හදුවේ. ඉතින් ටක් ගාලා අපි ඒ ටිකත් හදලා අපි පොලොස් එක එහෙම කලින් දවසේ හදලා තිබ්බා. එතකොට ලේසියිනේ. එතකොට රසත් වැඩි පොලොස් එක එහෙම හදලා තිබ්බහම. ජීවිතේට එන ප්‍රශ්න කරදර වලට අපි නොසැලී මුහුණ දෙන්න ඕනේ. ඉතින් අපේ ජීවිතවලට ප්‍රශ්න එනකොට අපිට දැනගන්න පුළුවන් අපි අවට ඉන්න මිනිසුන් අපිට කොයි විදිහට සලකන්නේ, අපිව තව තවත් වටනවද, අපේ හිත ශක්තිමත් කරනවද ඉස්සරහට යන්න. ඉතින් ඒ වගේ දේවල් අපිට දැනගන්න පුළුවන්. ඉතින් අපිව තව තවත් වටන නෙගටිව් මිනිසුන්ව අපි අපේ ජීවිතවලින් මුළුමනින්ම අයින් කළා දාන්න ඕනේ. මොකද ඒ වගේ මිනිසුන් අපේ ජීවිතය ඇතුලේ තියාගෙන හිටියොත් අපේ ජීවිත තව තවත් පල්ලෙහාට යනවා මිසක අපේ ජීවිතවලට කිසිම දියුණුවක් සිදුවන්නේ නැහැ. ඉතින් ඔය වගේ නෙගටිව් මිනිසුන්ව අපේ ජීවිතවලින් අයින් කරාම අපේ ජීවිත හරිම ලස්සනට නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන්. ප්‍රශ්න කරදරත් ගොඩක්ම අඩුයි. මොකද ඒ වගේ මිනිස්සු ඉන්නකොට තමයි අපේ ජීවිතවලට ගොඩක් කරදර බාධක ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ මිනිසුන්ව අදම ඔයගොල්ලොත් අඳුනගෙන ඔයගොල්ලෝගේ ජීවිතවලින් ඉවත් කරලා දාන්න. ඉතින් ඔන්න ඉක්මනටම ආච්චි ඔක්කොම ටික හදාගත්තා. ඔය තියෙන අපේ මෙනු එක. ඉතින් ටක් ගාලා හදලා කුස්සියක් අස් කරලා දැන් ඉතින් හදන්නේ පාර්සල් ගහන්න. මොකද 12ට අපි යන්නත් ඕනේ. මොකද හයියෙම වහිනවත් එක්ක. ඉතින් ඉක්මනට දින්න. ඔන්න ඉතින් දැන් හදන්නේ කැම ටික බෙදා ගන්න. ඉතින් ගෙදාගෙන පාර්සල් කරගන්න තමයි හදන්නේ. මේ වෙනකොට හයියෙම වහිනවත් එක්ක ඉතින් මමයි බබයි නම් යන්නේ නැහැ. මොකද බබාව අරගෙන යන්න බෑ. කාර් එකේ තමයි නැන්දලා යන්නේ. ඒ වුණත් මම ඉතින් ගෙදර ඉන්නවා කියලා හිතුවා. වැස්සේ ඉතින් බබාව අරන් යන්න බෑනේ. මේ දවස්වල ගොඩක් පරිස්සම් වෙන්නත් ඕනේ. ඉතින් අපි බබාලා ඉන්නවනම් වැස්සේ හැම තෙමන් නැතුව ගොඩක් පරිස්සම් කරගන්න. ලෙඩ රෝග බහුලයි මේ දවස්වල. ඉතින් ඒ නිසා මම ගියේ නැහැ. නැන්දයි මාමයි තමා ගිහිල්ලා පාසල් ටික දීලා ආවේ. ඉතින් ඔය විදිහට පාසල් ගහලා අපි මේකට ඒගොල්ලෝ යනකොට මට කිව්වා යෝගට් එකකුත් ඒගොල්ලෝ එකතු කරා කියලා. ඔන්න ඉතින් දැන් නම් හොඳට වහිනවා. දැන් නම් හවස් වෙලා. ඉතින් අරගලන් ගිහිල්ලා ආවා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ කරේ.
ඉතින් දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ. තව ටිකකින් හස්බන්ඩ් එනවා. ඉතින් අපි ගෙදර යන්නත් ඕනේ වැස්ස පෑවුවාම. ඉතින් ওই විදිහට තමයි මගේ තාත්තස ගත උනේ. ඔය පේනව නේද හොළගේ සැර? ඉතින් ඕගොල්ලොත් පරිස්සමෙන් ඉන්න ඕනේ. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් මේවා. ඉතින් ටිකක් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්.